එතෙක් මෙතෙක් සිනමා ඉතිහාසය තුළ බිහි වුණු අති සුපිරිම වෝ මූවිස් 5ක් ගැන තමයි ෆිල්ම් ලෝකයෙන් අද ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ. මේ මූවිස් පහේම විශේෂත්වය තමයි මේ මූවිස් සියල්ලම නිර්මාණය කරලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධ සමයේ සිදුවුණු සත්‍ය සිදුවීම් පාදක කරගෙන. මේ මූවිස් පහෙන් සමහර මූවිස් තියෙන අවුරුදු 20කටත් වඩා පැරණි. හැබැයි මේ මූවිස් පහ ගත්තාම ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම්ම අපේ ඇහැ ඉවතට ගන්න බැරි මට්ටමටම මේ මූවිස් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ මූවිස් පහම එක වීඩියෝ එකකින් කතා කරන්න ගියොත් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා මම තීරණය කරා ප්ලේලිස්ට් එකක් විදියට මේ මූවිස් ගැන කතා කරන්න. ඉතින් මේ ප්ලේලිස්ට් එක වීඩියෝ 5ක් විදියට ඔයාලට ගේනවා. ඉතින් ඒ වීඩියෝස් 5 අතරින් අද කතා කරන්නේ පළවෙනි මූවි එක ගැන. මේ මූවි එක තමයි 2014 රිලීස් වුණ IMDb රේට් එක 10න් 7.6ක් වගේ ඉහළම අගයක් කරන් තියෙන සුපිරිම මූවි එකක් වන Fury කියන මූවි එක. එහෙනම් guys, welcome back to film lokaya. කතාව පැත්තට හැරුණොත් මේ කතාවට ෆියුරි කියන නම යොදා ගන්න හේතුව තමයි මේ කතාව සම්පූර්ණයෙන්ම ගෙතෙන්නේ ඇමරිකාව විසින් දෙවන ලෝක යුද්ධ සමයේ භාවිත කරපු ෂර්මන් නැමැති යුද ටැංකි වර්ගයට අයත් වන ෆියුරි කියන අන්වර්ථ නාමයෙන් හැදින්වුණු යුද ටැංකියක් වටා. ඉතින් මේක එසේ මෙසේ යුද ටැංකියක් නන් නෙවෙයි. 1945 අවුරුද්ද වෙනකොට මිත්‍ර හමුදා හැම එකක්ම හිට්ලර්ගේ ජර්මනියට ගිහිල්ලා ජර්මනිය යටත් කරගන්න යුද්ධ කරපු කාලේ යුද පෙරමුණේ ඉදිරියෙන්ම සටන් කරපු යුද ටැංකියක් තමයි මෙන්න මේ ෆියුරි කියන යුද්ධ ටැංකිය. මම කියවනේ ඉතින් මෙන්න මේ ෆියුරි වගේ යුද්ධ ටැංකි වලට කරන්න තිබ්බ කාර්යභාරය ලේසි පහසු එකක් නෙවෙයි කියලා. මෙයාලා කරන්න තිබ්බ කාර්යභාරය තමයි මෙයාලගේ ආබල හමුදාවන්ට ඉදිරියට යන්න මෙන්න මේ යුද්ධ ටැංකි යුද පෙරමුණේ ඉස්සරහින්ම ගිහිල්ලා නාසි හමුදාවන්ට පහර දෙන එක. හැබැයි මේක හිතන තරම්ම ලේසි පහසු කාර්යයක් නම් උනේ නැහැ. මොකද මේ යුද ටැංකි වලට සටන් කරන්න සිද්ධ වුණේ ජර්මනියේ බලවත්ම යුද ටැංකි වර්ගයක් වන ටයිගර් කියන යුද ටැංකි වර්ගයක් එක්ක. ඔයාලට මේ මූවි එක බලපුවාම තේරෙයි ජර්මනිය සතුව තිබු මේ ටයිගර් කියන යුද ටැංකි කොච්චර පවර්ෆුල්ද කියලා. ඉතින් අද කතාවේ ප්‍රධාන නායකයන් මෙන්න මේ ෆියුරි කියන යුද්ධ ටැංකිය. ඉතින් මෙන්න මේ ෆියුරි කියන යුද්ධ ටැංකිය මෙහෙවන්නේ වෝඩඩි කියන අන්වර්ථ නාමයෙන් යුද භූමියේ හැදිනුණු සාජන් කොලිය. ඉතින් මේ ෆියුරිය මෙහෙවන්න සාජන් කොලියට තනියම නම් බෑ. මේකට තවත් 4 දෙනෙක් ඕනි කරනවා. ඒ තමයි ප්‍රධාන රියදුරා, ප්‍රධාන තුවක්කුව මෙහෙවන කෙනා, ප්‍රධාන තාක්ෂණික නිලධාරියා සහ සැහැල්ලු තුවක්කුව මෙහෙවන කෙනා. ඉතින් මේ සාජන් කොලිය යටතේ ඉන්න 4 දෙනා තමයි ගෝඩෝ, කුන්ඇස්, බයිබල් සහ මැෂීන් කියන අන්වර්ථ නාම වලින් හඳුන්වන පුද්ගලයන් 4 දෙනා. මෙයාලට මේ නම් 4ම ලැබිලා තියෙන්නේ යුද භූමියේ. ඉතින් මෙන්න මේ 5 දෙනා තමයි ෆියුරිය අරගෙන යුද්ධේ පෙරමුණටම යන්නේ. ඉතින් මේ මූවි එක පටන් ගන්නෙම සුපිරිම තැනකින්. ආයේ මේ මූවි එක පටන් ගත්ත තැන ඉඳන් අවසානයේ වෙනකම්ම අපේ ඇහැ ඉවතට ගන්න නැතුව බලන්න පුළුවන් මූවි එකක් තමයි මේක. ඉතින් මේ මූවි එක පටන් ගද්දිම මේ වෝඩඩිට, ඒ කියන්නේ මෙන්න මේ සාජන් කොලියට මෙයාගේ සහායක රියදුරා අහිමි වෙනවා. සැහැල්ලු තුවක්කුව මෙහෙවන පුද්ගලයා. ඉතින් මෙයාට මෙන්න මේ සහායක රියදුරා වෙනුවට නැවත හම්බෙන්නේ නෝමන් කියලා පුද්ගලෙක්. ඉතින් මෙන්න මේ නෝමන් කියන්නේ කලින් තුවක්කුවක් අතින්වත් අල්ලලා තිබෙන්නේ නැති කෙනෙක්. යුද්ධ ටැංකියක් තියා යුද්ධ ටැංකියකට අඩියවත් තියපු නැති කෙනෙක් තමයි මෙන්න මේ නෝමන් කියන්නේ. නෝමන් කියන්නේ තප්පරයකට වචන 60ක් ටයිප් කරන්න පුළුවන් ටයිප් රයිටර් කෙනෙක්. සාජන් කොලියට පුළුවන් වේද මෙන්න මේ නෝමන්වත් අරගෙන අනිත් 3 දෙනාත් එක්කන් මෙන්න මේ ෆියුරිව යුද්ධ පෙරමුණේ ඉස්සරහටම අරගෙන යන්න. ඉතින් මේ මූවි එක නිර්මාණය කළා සත්‍ය සිදුවීමක් ඇසුරේ. මේකෙදි මෙයාලට හම්බෙන අන්තිම මිෂන් එක ගැන තමයි මේ මූවි එකෙන් පෙන්වන්නේ. ඉතින් මෙයාලට ලැබෙන අන්තිම මිෂන් එක තමයි නාසි හමුදා ගමන් කරන ගමන් මාර්ගයක් අවහිර කරන එක. ඉතින් මෙයාලට මේකට සහායට තවත් ටැංකි 4ක් හම්බ වෙනවා. ඉතින් ඔක්කොම ටැංක්ස් 5ක් ගමන් කරනවා මෙන්න මේ නාසි හමුදා ගමන් කරන මාර්ගය අවහිර කරන්න. ඉතින් මෙයාලට පුළුවන් වේද මේ ගමන් මාර්ගය අවහිර කරන්න. ඉතින් මෙයාලා මේ යන අතරතුරේදී මෙයාලට හම්බෙනවා අර ජර්මනියේ ටයිගර් කියන අතිනවීන යුද ටැංකියක්. ඉතින් මේ සෙට් එකට මොනවා වේද මේ මූවි එක බලන්නම වෙනවා ඔයාලට මේක දැනගන්න. මම මෙතනින් එහාට කියන්න යන්නේ නැහැ. මෙතනින් එහාට කියන්න ගියොත් මේක නිකන් ස්පොයිල් වෙනවා ඔයාට. ඉතින් මේ මූවි එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මගේ Telegram group එකට. ඇවිල්ලා පහළ description එකේ මගේ Telegram group එකේ link එක දාන්නම්. ඒකට ගිහිල්ලා ඔයාලට පහසුවෙන්ම මේ මූවි එක ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න අද ගෙනාවේ මෙන්න මේ සුපිරිම වෝ මූවිස් පහෙන් පළවෙනි වෝ මූවි එක Fury කියන වෝ මූවි එක. ඉතින් තවත් 4ක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. එකතු වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන ෆිල්ම් ලෝකයේත් එක්ක මේ වගේම සුපිරිම මූවීස් සහ මූවීස් වල ඉන්ටරෙස්ටිං දේවල් ෆිල්ම් ලෝකෙන් ඔයාලට ගේනවා. එහෙනම් ආයෙත් දවසක හමු වීමේ බලාපොරොත්තුෙන් අදට මම ඔයාගෙන් සමුගන්නවා. හැමෝටම සුබම සුබ දවසක් වේවා.